ලංකාවේ කලාලෝකයේ අයගේ අලුත්ම අලුත් තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ දවස්වල රටම කතා වෙන හිරු සෙනෙහසේ නත්තල් සාජයේදී වෙච්ච අකරතැබ්බ ගොඩක් තමයි අද වීඩියෝ එකකින් කියන්න යන්නේ. අපි හැමෝම දන්නවා වගේ පහුගිය දවසක ඉතාම ආදරණීය කපල් එකක් විදිහට හිටපු ඉස්රු සහ දේශානි ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා බ්‍රේක් අප් වුණා. ඉතින් කොහොම නමුත් මේ නත්තල් සාජයට ඉස්රු දේශානි දෙදෙනාම සහභාගී වෙලා තිබ්බා. හරීම නීච විදිහට නර්මදා ඒ කියන්නේ හිරුනාලිකාවේ දීර්ඝකාලීන නිවේදිකාවක් වන නර්මදා යාපා අබේවර්ධන දේශානිව හරියට ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කළා. කීප අවස්ථාවකදීම ඒ දෙදෙනාගේ සම්බන්ධය ගැන උලුප්පා පෙන්නමින් දේශානිගේ නහය තුවාල වෙන්න ඉස්රු ගහපු එක ගැන වගේ එක දේවල් ගැන කිය සාජ්ජට ආපු දේශානිව ලැජ්ජා කරන්න නර්මදා උත්සාහ කරා. ඒ වගේ වීඩියෝ ක්ලිප් දෙක තුනක් අපි ගාව තියෙනවා. ඉස්සෙල්ලා මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. ටේබල් එක පැත්තට මේ තරුණ ජවය පිරිච්ච ටේබල් එකක් තියෙනවා මේ මම ඒ පැත්තට යන්නේ කොල්ල සෙට් එකක්. පැත්ත හොඳ නෑ කාවින්ග ඉසුරු. නෑ නෑ මම කොල්ල සෙට් එකක් ළඟට යන්නේ. ඕකේ. ඔයා ඕනම ටේබල් එකක් මිස් කරා. මොකද්ද? අර අයිනේ ටේබල් එකට අයියෝ ගියේ නෑ මම නෙමෙයි ජජ් කරන්නේ. හරි ඒක තමයි ඔයානේ. ජජ් බෝඩ් එකක් ඉන්නවනේ. ඒකයි මං කිව්වේ එකයි යන්න. මට අද ඉසුරු ඔඩියන්ස් එකට යද්දිත් බයයි වගේ. ඉතින් නර්මදා කියන්නේ කාන්තාවක්නේ. ඉතින් දේශානිව මේ වගේ ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කිරීම ප්‍රසිද්ධියේ මේ වගේ එක දේවල් කීම හැමෝම පිළිකුලෙන් දැක්කා. නර්මදා කියන්නේ විවාහයෙන් වෙන්නලා දරුවත් හදාගෙන තනියම ඉන්න කාන්තාවක් වෙන තවත් කාරණාවක්. ඉතින් සංජනාවනලේ ගමාරච්චි කියන්නේ දැන් විවාහයෙන් වෙලා ඉන්න කෙනෙක්. ඉතින් නර්මදා සංජනා වගේ අය එකතු වෙලා දේශාන්ට මෙහෙම කර මිනිස්සු වැඩි සතුටු වුණේ නැහැ. කොහොමත් නර්මදා කියන්නේ එයාගේ ප්‍රෝග්‍රෑම් වලට එන නළුනිලියන්ට හරියට අනම්මනම් කියන කෙනෙක්. කලින් මතාවකත් දේශානි ඇවිල්ලා එයා සේවිකාවක් විදිහට කටයුතු කරද්දී වුණ අත්දැකීමක් ගැන නර්මදාගේ වැඩසටහනින් කතා කර ඉද්දී නර්මදා ඒ අවස්ථාව දිනිති වර්ගම්ගේට හින්ට් එකක් ගහන්න භාවිතා කරා. ඉතින් නර්මදා ගොඩාක් ප්‍රෝග්‍රෑම් වල එයාගේ ප්‍රෝග්‍රෑම් වලට එන අයව ලැජ්ජාවට පත් කරනවා. හරියට පෞද්ගලික දේවල් වලට අනම්මනම් කියනවා කියලා දන්න කාරණා. කොහොම නමුත් ගෘහස්ත හිංසනයට පත් වෙලා ඉන්න දේශානිව මේ වගේ වෙලාවක මොකද මේකේ තීරණ එක වෙලා තිබ්බේ සෙනෙහසේ නත්තල්. මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකදී ලැජ්ජාවට පත් කරන්න උත්සාහ කිරීම නම් කාන්තාවක් විදිහට ලැජ්ජ වෙන්න ඕන දෙයක්. මේ පොඩ්ඩක් ඉන්න අනුෂ්ක ඔයා මොනවාද මෙතනට ඇවිල්ලා මෙහෙම එකක් පෙන්නුවේ මොනවාද මෙහෙම එකක් ඔයා මෙහෙම ඇවිල්ලා මෙහෙම එකක් මොකද්ද පෙන්වන්නේ මොකද්ද එක නෑ නෑ පෙන්වන්නේ ලාවට දැක්ක එකයි පස්සේ අහන්න එක ගැන ඒ මොකද ඔයාලට තැගිලි ඉතින් හරිම කැත විදිහට එයා මේ වෙලාවේ හිනහ වෙන්නේ දේශානිට ඉසුරු ගැහුවයි කියලා මේ යන කතාව උලුප්පා පෙන්නමින්. කොහොම වුණත් නර්මදාගේ මේ හැසිරීම නම් ඇත්තටම පිළිකුලෙන් හෙලා දකින්න ඕනේ. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න.